31 වන සුමති සම්මාන රාත්‍රියට බොහෝ කලාකරුවන් මේ වෙලාවේ පැමිණෙන මොහොතක රතු පලස මතින් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙනවා පාට කුරුල්ලෝ ටෙලි ඩ්‍රාමා එකේ බිග් බ්‍රදර් කොහොමද අයියේ? අයිබන් හොඳින් ඉන්නවා. අයිබන් බිග් බ්‍රදර් පාට කුරුල්ලෝ ටෙලි ඩ්‍රාමා එක මේ දවස්වල YouTube වල සෑහෙන ප්‍රමාණයක් views යන ඒ වගේම ගොඩක් ජනතාව ආදරය කරන ටෙලි ඩ්‍රාමා එකක් බවට පත්වලා දිනවා. මොකද හිතෙන්නේ බිග් බ්‍රදර් මේ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් හොඳම ජනප්‍රියම නළුවන් 5 දෙනා අතරට අවිල්ලා තිනවා. මේ ගැන මොකද හිතෙන්නේ? ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයනයට නව ශක්තියක් එක් කරමින් තිරසාර අනාගතය ගොඩනැගීමට කැපවන කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් TGC අඹ බෙල් පෙපර් කුරුඳු ගම්පිරිස් ස්කොච් බොනට් කොච්චි සහ මුරුංගා වැනි අපනයන මගාවන් තුලින් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයට නව වටිනාකමක් එක් කරමින් අප ඉදිරියට ගමන් කරපු එමෙන්ම කසාකල ගෲප් කෘෂිකර්මාන්තයෙන් ඔබට විවිධ ශ්‍රේෂ්ඨයන් රැසක් ආවරණය කරන ශ්‍රී ලංකා ව්‍යාපෘති සමූහයක් ලෙස සිය සේවාවන් පුළුල් කරමින් සිටී. ඔබත් අපගේ ව්‍යාපෘති පිළිබඳව සම්පූර්ණ තොරතුරු දැනගෙන ඔබට ගැලපෙන දායකත්ව අවස්ථා පිළිබඳව විමසා බලන්න. අදම අමතන්න. සමීර දිසානායක 077 55 67 585 කසාගල ගෲප් growing Sri Lanka growing together. ඇත්තටම ගොඩක් සතුටුයි. මම නිතර කියන දෙයක් තමයි ජනප්‍රිය සම්මානය කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ සම්මානය. ඉතින් ඒ ආදරේ හිමිවීම මම හිතනවා රංගන ශිල්පියෙක් විදියට මට විශාල සතුටක් තියෙනවා. සහ ඒ ආදරේ නැවත මම පෙරලා මගේ රසික ප්‍රේක්ෂක ආදරයට පිරිනමනවා. ඉතින් මම හිතන්නේ රංගන ශිල්පියෙක්ට උත්තේජනයක් එන්න ජීවිතේ තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන දෙයක් තමයි සම්මානයක් සහ ආදරයක් කියලා කියන්නේ. මේක ආදරේ සම්මානය. ඉතින් ඒකට නිර්දේශ වීම ගැන ඉතාම සතුටුයි. වරක් නෙවෙයි දැන් දෙවතාවක්ම ඔබ ජනප්‍රියම නළුවන් කියන ඒ කැටගරි එකේ ඉන්නවා. මේ ගැන දැනෙන සතුට ඒ දැනෙන හැඟීම මොන වගේද ඔබට? ඇත්තටම සතුටුයි. විශේෂයෙන් දැන් පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය අංජන ලකුබද මම හිතන්නේ දැන් ටික කාලයක් වෙනවා පාට කුරුල්ලෝ විකාශනය වෙන්න අරගෙන. ඉතින් ඒ ආදරේ එලෙසම පවතින එක මම හිතනවා මගේ රංගනයේ තියෙන මොකක් හරි විශේෂත්වයක් වෙන්න ඇති කියලා. ඉතින් ඒක පිළිබඳව ගොඩාක් සතුටුයි. මොකද හේතුව කියන්නේ චරිතයකට ප්‍රේක්ෂකයන් ආදරය කරනවා කියලා කියන්නේ ඇත්තටම රංගන ශිල්පියෙක් විදියට ඒක මට ලොකු තෘප්තියක්. ඉතින් ඒ තෘප්තිය මම දරා ගන්නවා. ඉතින් ඒ සියල්ල හිමිවන්නේ මේ ආදරණීය ප්‍රේක්ෂකයන් හින්දා. ඔවුන් මේක නරඹන හින්දා ඔවුන් මේ චරිතයට ආදරය කරන හින්දා. ඉතින් මම නැවතත් ඉල්ල සිටින්නේ නැවතත් දිගින් දිගටම පාට කුරුල්ලෝ නරඹන්න කියලා. පාට කුරුල්ලෝ අනිත් කණ්ඩායමේ සජිත ඉන්නවා. ඔබ ගොඩක්ම කටයුතු කරන්නේ සජිත ඒ වගේ කලාකරුවන් එක්ක. මොකද ඒගොල්ලන්ගේ ලැබෙන සහයෝගය ගියවරසේම මේවරත් මේ ජනප්‍රිය කැටගරියට වඩා එන්න ලොකු ශක්තියක් ලොකු සපෝට් එකක් මේ චරිතවලුත් ලැබෙන්නට ඇති. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ඒ කියන්නේ සජිත කුසල් කියලා කියන්නේ මාත් එක්ක ඊටාම සමකාලීනව වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ වැඩ කරපු අය. සජිත ගත්තොත් එහෙම සජිත කැලණිය විශ්වවිද්‍යාලේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලේ. එතකොට කුසල් මට පාසල් නාට්‍යවලදී හම්බ වෙනවා. ඉතින් අපි සමකාලීනවම ඒ කියන්නේ වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ වැඩ කරපු අය. ඉතින් ගොඩාක් කුළුපග මිත්‍රයින්. ඉතින් ටෙලි නාට්‍ය ශාස්ත්‍රයේදී හම්බුනාම ඇත්තටම ඒ කියන්නේ අපි කියන්නේ සහයෝගය ලැබෙන්දියාව තවත් වැඩි වෙනවා. ඉතින් ඒක මීඩියා එකක් වුණාට ටෙලි නාට්‍ය වෙනම මීඩියා එකක් වුණාට ඒ සහයෝගය ඊටාම ප්‍රේමණීයයි ආදරණීයයි. ඉතින් අපි හම් වෙනාම ඉතින් අර සෑහෙන යාළු ෆිට් එකකින් තමයි ඉතින් සෑහෙන වැඩක් කරන්නේ. ඉතින් ඒ කෙමිස්ට්‍රි එක සෑහෙන ගැලපෙනවා. සෑහෙන ආදරෙන් වැඩ කරනවා. ඉතින් ආදරෙන් මතක් කරනවා සජිත් සහ කුසල්ව. යාළු ෆිට් එකෙන් යන මේ රතු පොලිසින් යන ගමන අපි ප්‍රාර්ථනා කරනවා ජනප්‍රියම නළුවා කියන සම්මානය ලැබෙන්නට ශක්තිය ධෛර්යය ඒ වාසනාව ලැබෙන්න කියලා සුබතන අයවාට. බොහොම ස්තුතියි බොහොම ස්තුතියි. අද දිනේ සම්මාන ලැබෙන සියලුම දෙනාට සුබ ප්‍රාර්ථනා කරනවා. thank you මල්ලි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයනයට නව ශක්තියක් එක් කරමින් තිරසාර අනාගතය ගොඩනැගීමට කැපවන කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් TGC අඹ බෙල් පෙපර් කුරුඳු ගම්පිරිස් ස්කොච් බොනට් කොච්චි සහ මුරුංගා වැනි අපනයන මගාවන් තුලින් ශ්‍රී ලාංකික කෘෂිකර්මාන්තයට නව වටිනාකමක් එක් කරමින් අප ඉදිරියට ගමන් කරපු එමෙන්ම කසාකල ගෲප් කෘෂිකර්මාන්තයෙන් ඔබට විවිධ ශ්‍රේෂ්ඨයන් රැසක් ආවරණය කරන ශ්‍රී ලංකා ව්‍යාපෘති සමූහයක් ලෙස සිය සේවාවන් පුළුල් කරමින් සිටී. ඔබත් අපගේ ව්‍යාපෘති පිළිබඳව සම්පූර්ණ තොරතුරු දැනගෙන ඔබට ගැලපෙන දායකත්ව අවස්ථා පිළිබඳව විමසා බලන්න. අදම අමතන්න. සමීර දිසානායක 077 55 67 585 කසාගල ගෲප් growing Sri Lanka growing together.